ලෝඩ්ස් කියන්නේ ක්‍රිකට් තියෙන තැනක්ම නෙවෙයි. ක්‍රිකට් හුස්ම තියෙන තැනක්. ඒ පිටියේදී බය, පීඩනය, නිහතමානී සිහින තරුණයෙක්ගේ උරහිස මත තබපු දවසක්. මේ කතාව ලකුණු ගැන නෙවෙයි. මේ කතාව විශ්වාසය ගැන. දිනය 2011 ජූලි 3. තරගය එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර. ක්‍රීඩාංගණය ලෝඩ්ස් ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය. තරගාවලියේ තරග 1-1 ලෙස සම තත්වයේ පැවතිණි. තරගමාලාවේ දෙවන එක්දින තරගය ජයගන්නා කණ්ඩායමට සම්පූර්ණ ගෞරවය. පළමුවෙනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුළු 7ක් දැවී නියමිත පන්දුවාර 50 අවසානයේදී ලකුණු 246ක් රැස් කර ගන්නා ලදී. ඒ සඳහා එංගලන්තය වෙනුවෙන් එංගලන්ත නායක ඇලිස්ටර් කුක් පන්දු 143කට මුහුණ දෙමින් ලකුණු 119ක් රැස් කරන ලදී. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග, ජීවන් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියේය. බොහෝ දෙනා ඒ වෙනකොටත් පවසා සිටියේ ලෝඩ්ස් පිටියේ ඉලක්කය ලොකුයි. මේක චේස් කරන්න අමාරුයි කියලා. පිළිතුරු ඉනිම ආරම්භමින් දිල්ෂාන් සහ මහේල පිටියට පිවිසුණා. නායක දිල්ෂාන්ව ඉක්මනින් ක්‍රීඩාගාරයේ බලා හරවා යැවීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණි. එසේ වෙතත් දෙවනි කඩුල්ල සඳහා පිටියේ එක්වුණු දිනේෂ් චන්දිමාල් සහ මහේල ජයවර්ධන අතර ලකුණු 100ක සමතාවයක් ගොඩනැගුණි. පන්දු 77කදී ලකුණු 79ක් ලබා සිටි මහේල ජයවර්ධනත් ලකුණු 25කට සංගක්කාරත් ලකුණු 11කට තිරින කන්දම්බිත් දැවී ගියේ. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියවී තිබුණේ ලකුණු 230කට කඩුළු 4ක් ලෙසයි. කණ්ඩම්බිගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසුනේ ඇන්ජලෝ මැතිව්ස්. ඒ අතරතුර වතුර රැගෙන අජන්ත මෙන්ඩිස් පැවසුවේ ඇන්ජි චන්දිර 100 ගහන්න පුළුවන්. 100 ගහන්න දීපන්. ලෝඩ්ස් වල 100ක්නේ. චන්දි කෙසේ වෙතත් මැතිව්ස් නම් මේ ගැන සෑහෙන්න සිතුවා. එතනින් පන්දුවාර 3කට මුහුණ දුන් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 11කට මුහුණ දෙමින් කිසිදු ලකුණක් ලබා නොසිටියේය. මෙයට නම් ක්‍රීඩාගාරයේ සිටි නායක දිල්ෂාන් ඇතුළු ක්‍රීඩකයන්ගෙන් නැගුණේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නම් නොවේ. ඇන්ජි මට මේ 100 එපා. හරි පුපුරනවා. ඇන්ජි ළඟට ආවා. චන්දි මම උඹට අන්තිම බෝල් දෙගෙන ගන්න අවස්ථාව දෙනවා 100 ගන්න. පුළුවන් නම් ගහගන්න. එතනින් පස්සේ මම ඉවර කරලා දාන්නම්. ඒ වචන කිහිපයක්. නමුත් විශ්වාසයක්. ඇන්ජලෝ පැවසූ වචන වලට උපරිම සාධාරණයක් කර චන්දිමාල් ඊළඟ පන්දුවෙන්ම ලකුණු 6ක් රැස් කරගන්නේ ක්‍රීඩා ලෝලෙන්ද අමන්දානයට පත් කරමින්. ශතකය නම් ගැහුවේ චන්දිමාල්. නමුත් ඒ ශතකයට උස්ම දුන්නේ මැතිව්ස්ගේ වචන. ඒ විශ්වාසයේ ලෝඩ්ස් පිටියේ ශ්‍රී ලංකාවක් ලියලා ගියා. මේක තමයි අපේ ක්‍රිකට්.